අන්තිම අන්තිමට කියන අම්මේ මං ඔයාට ආදරේ. අපි කිනාරට ආදරේ. ඇන්ටිගේ කෑම මාර රසයි. කාටද ඒ දුන්නේ? අපි අප්ඩේට් එකක් දෙන්නම් අපි පණ පිටින්. සංසාරිනී මගේ කබාල දික්කිට එන්න අනික් එක. Welcome back to my YouTube channel. අද vlog එක කරන්න හිතුවා. අද අපි යනවා කුරුසපල්ලි. ඔයගොල්ලෝ දිගටම බලන්න මොනවද වෙන්නේ කියලා. අද මගේ සාමාන්‍ය vlogs වල ඉන්නේ යාළුවෝ ඔක්කොමලා ඉන්නවා. අද බලමු අපි මොනවද වෙන්නේ කියලා. Hi. ඇත්තටම මට උදේ ඉන්න පරක් වුණා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ එනවා කියලා තිබ්බේ 10ට විතර. මම 10ට විතර තමයි ගෙදර ඉනුත් ආවේ. සාමාන්‍යයෙන් වෙලාවට වැඩ කරන කෙනෙක් නෙමෙයි මම. එනිසා මම ඒගොල්ලන්ට කිව්වා මගේ vlog එක කන්ටිනියු කරන් යන්න කියලා. අපි බලමු ඒගොල්ලෝ මොනවද vlog කරලා තියෙන්නේ කියලා. Hi guys අපි ආවා කොහෙටද මේ ආවේ? මාරවිලට. ඇවිල්ලා ඉන්නේ පොඩක් අවුයි. මේ දැන් කොහෙද මේ යන්නේ? අපි දෙන්න මෙතන ඉන්නවා. පොඩ අවුයි මේ ඉන්නේ මරවල. අපි කිනාරෝ හොයාගෙන මේ දැන් යනවා පොඩක්. Hello guys. අපි අද මාරවිලට ආවා. බලන්න මාත් එක්ක ඉන්නේ කවුද කියලා. කොයිතරද? අපේ සෙලිබ්‍රිටි තාම නැහැ. එයා තාම තෙරපෝලි. හරිද? ඒ වුණාට අපි vlog එක කන්ටිනියු කරන්න තීරණය කරා. දැන් අපිට බැලුම් අහන්න යාගේ වීඩියෝ එකක් දෙන්න. අර විශ්වාස කරා මේ විදියට තාම අපි මුහුදට ආවා. ආවා බීච් එකට මම ඕගොල්ලන්ට පෙන්නන්න. මට බීච් එකේ වීඩියෝස් වගේක් ගන්න ඕන වෙලා තිබුණා ක්ලිප්ස් ටිකක්. මේගොල්ලෝ එකට හරිම ලොකු සපෝට් එකක් මට දුන්නේ. ඔක්කොම ටික ඉවර කරලා අපි හිතුවා අපේ රවුමක් දාන්න යන්න. ගන්න වීඩියෝ පස්සේ අපි Fast and Furious කිනාර version එක බලන්න යන්නේ. නෑ මං ඇත්තටම සයින් කරලා මේ අපි හලාවතට පස්සේ මෙහෙම හරිද? යාලා පුච්චිලි ගිහින් එහෙම ආවේ. කො සචෙක් කො පේන්නේ. එදත් එහෙම අර මේ රචේ වීඩියෝ එකේ කො සචෙක් කො පේන්නේ. දැන් ගන්න වීඩියෝ එකක් තමයි අපි දන්නේ මේ ගාවි. අනේ අපේ YouTube family එකට අපි ගොඩක් ආදරේ. YouTube family එකේ 225 subscribers. ඔයාලා subscribe කරන්න හරිය නරකයි යා. අම්මේ මේකෙන් දැනගන්න මං කිව්වේ නැත්නම්. මේ හොරෙන් ගම. හරි යන අන්තිම ගම. හරි හරි ළමයි දැන් අපි ඔන්න යන්න හදන්නේ. අපි අප්ඩේට් එකක් දෙන්නම් අපි පණ පිටින්. ඇත්තටම ඉතින් බලන්න ලොකු දෙයක් නැහැ. පොල් ගසුයි බීච් එකයි තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට ඒක බලන්න ඕනේ කියන නිසා ඉතින් වටයක් අරගෙන ගියා. කාවන දැන් තාම පණ පිටි. ඩ්‍රයිවිං කරනකොට මොකද කියන්නේ? හොඳයි. හිතුවටට හොඳයි චුට්ටක් විතර. තාම බලමු තාම පොඩි දුරයි යන්නේ. දැනට 6ක් තියෙනවා. 10න් 6. අපේ ඉන්නේ නොටේ. අයිස්ක්‍රීම් කන්න කඩ යන්නේ මම මේ. ඉතින් හරියට බීච් එක ළඟ කොහෙද කියන්නකෝ අයිස්ක්‍රීම් කඩ. ඉතින් බීච් එක ගානේ අයිස්ක්‍රීම් තියෙන්නේ. එදා අර බීච් එක මේ කීසහ අපි එදා ගාලා ගිහින් හරි මේ අපි ලොටේනේ. පිළිගත්තා. මෙයාට දැන් අපේ කට්ටිය ආවල් බලමු මොනවද යාලා අරන් දෙන්නේ කියලා. කේ අච්චානෝ වෙරළු එකයි මික්ස් එකයි. වෙරළු කන්නේ නැහැ. මම කනවා. රණ්ඩු වෙන්නේ මේ මාළු මිනිස් කන්නක් මෙයාට ඕනේ. හරි මම මාළු මිනිස් කන්න පස්සේ මේ ඇවිල්ලා දන්නේ පැත්තට ගියා. ඊට පස්සේ ඉතින් අපි ගෙනාපු ඔක්කොම ටික පොඩි කතාවක් දාගෙන එතනට වෙලා ඉඳගෙන කෑවා. කාලේ ඉවර වෙලා තමයි අපි ලෑස්ති වුණේ අපේ යාළුවගේ ගෙදර යන්න.
කාටද ඒ දුන්නේ? ඔන්න ඉතින් පැයක් දෙකක් විතර පොඩි රවුමක් දාලා අපි යනවා දිනේලගේ ගෙදරට. සවුන්ඩ් පොලියුෂන් එක නම් මේ වෙලේ මම හිතන්නේ පීක් ලෙවල් එකක තියෙන්නේ නැත්තේ. අපි කිනාරට ආදරේ මාස්ටර් කමනේ කිනාරනේ මේ පාරේ වහන්නේ නැහැ. වෙසක් සිරිත් ඉවරද? බලපන්. එදා රජියාගේ වෙසක් මුගේ අවුරුදු බබා මන් දැන් කොහොමද ගන්නෙ? මොනක ඒ මදිද? ඔන්න ඉතින් දැන් අපි ආවා අපේ යාළුවගේ ගෙදරට. අයි කියන්න හදන එක? නෑ නෑ ඇක්ෂන් වල පොඩි අනෝ දැන්නක මේන ගෙදර අයිතිකාරයා. ඕ ලොකී වැට දෙරින් මං වගේ ඉන්න අර අනේ ඩ්‍රින්ක් එක හත මෙහෙම පීලා හරි කොල්නේ ඔයාට මට මතකයි ඔයාලා මොනවද තිබ්බේ අතේ දින වාරි තේරක් කරපුවා ආසන්න ජෝනා වලින් ගානද මම අච්චම කෑස් මචිලා ඔයා සිබා ඉතින් මොකද කියන කිසි ප්‍රශ්නයක් නෑ මම මුල් කාලේ හැම එකටම එක්ස්කියුස් මී කියනවා. ඇත්තට ඔය ඒ වගේ විදියට හැසිරුණේ කවුද? නෑ ඒක ඩිෆෝල්ට් එන එකක් කරන්න දෙයක් නෑ. Excuse me. what the default එනවා මං කියන්නේ නේ. Oh my god. ඊට පස්සේ අපි ගියා මේගොල්ලන්ගේ වත්තපැත්ත පොඩි රවුමක් දාන්න. අනික කරන්නේ මම මේ වීඩියෝ එක ගත්තේ නේ. මොකද්ද? අර බාබි වීඩියෝ දැන්නම් බඩවල ඇන්ටිගේ ඇන්තෝරියම් පැල. පුළුවන්. අපි දන්නටමු කැලේ වෙන්න. ඕ මම ඊට පස්සේ එන්න. තාරේ කොහොමද කරන්නේ? තියපන් බලන්න. අර එක නඩිය තිය. ඒක මට ඒ බරයිද මං කිලෝ 30 ගානක් නෙති. මම ඇයිනේ මේ මට දාන්න මේ ගිහින් පත්තේ පොඩ්ඩක් ඇවිදලා එහා පැත්තේ තිබ්බ පොඩි ප්‍රී ස්කූල් එකක්. ඊපස්සේ අපි එතනින් තහලා එතන සෙල්ලම් කරන්න ගියා. මේවා ඉතින් ඒ උසයිනේ මේ මෝරු මේ ඉස්සරහින් ගමු. එන්න අඩෝ මොනනම් සුට් බබා බහින්නදනේ. පොඩ්ඩයින්ද මට ඕක දිගේ යන්න බෑ. මගේ මේ සුදු පාට පෑන්ට් එකක් තියෙනවා. පුත් එන්නේ නැහැ. එන්න. මම මෙතේ ඉඳනේ. නෑ. ඔයා මෙත් එක කියන්නේ මම කොමාරි අපි එතන පැය දෙකක් විතර දඟලලා සෙල්ලම් කරලා
ආවා. ඉදි අපිට ඇන්ටි කෑමත් හදලා තිබුණා. ඇන්ටිගේ කෑම නම් මාරම රසයි. ඇන්ටිගේ කෑම මාර රසයි. ඔය බටර්. දැන් අපිට ඩෙසර්ට්ස් ගෙනල්ලා දීලා තියෙන්නේ. අද දිනේ හද. with ice cream. ඔව් අර හැදුවේ. දිනේගේ බ්‍රවුනිස් රසයි. ටබ් එකකට දාගෙන බ්‍රවුනිස් කෑවේ. මම එක දවසක් බ්‍රවුනිස් හදුවා බල්ලට කිව්ව බල්ල ගෑවෙත් නෑ. බල්ලක් දැම්මම මේ සිට්නේ. ෆීමේල් Because cooking with Aki. ඕකේ. එයා නම් හරි කියුට්. Cooking with Kai. එයාගෙන රෙඩ් දිනේස් බ්‍රවුනි. හා Thanks bro. ඔයා නැති නිසා අපි කන්නේත් නැහැ. ඔන්න ඉතින් අදට vlog එක එච්චරයි. ඇන්ටිටත් බයි කියලා මේගොල්ලන්වත් දාලා මම ගෙදර ගියා. ආයෙත් පාරක vlog එකකින් හම්බ වෙමු. බයි. Yan. Bye.